වර්තමාන පරිසර ප්‍රශ්න ගැන කතා කරන්නට අපි දරන ප්‍රයත්නය තුළ අද ඇත්ත වශයෙන්ම අපේ බලාපොරොත්තුව අවසානයේදී මොණරාගල ප්‍රදේශය ගැන තියෙන ගැටලු සහ ඒවට විසඳුම් ලබා ගැනීමට ඔබ අප කාටත් සහභාගී විය හැකි දේවල් ගැන අවසානයේ තීන්දුවක් ගන්න බලන්න. ලංකාව පිහිටලා තියෙන හැටියට අපි දන්නවා ඉන්දියන් සාගරේ මුතු ඇටේ හැටියට නැත්නම් කුඩා දේශයක් හැටියට අපේ රටේ දේශගුණික ලක්ෂණ මූලික වශයෙන් තීන්දුව වෙන්නේ එදිනෙදා තියෙන තත්වයන් වලට වඩා මොහොතේ සාගරයේ සිදුවෙන වෙනස්කම් අනුවයි. ඒ නිසා අපි සමහර අය සඳහන් කරනවා ශ්‍රී ලංකාව සාගර දූපතක් හැටියට. ඒ සාගර දූපත තුළ තියෙන ප්‍රධානම ලක්ෂණයක් අපි කවුරුත් අඳුරනවා මෝසම් දෙකක් තියෙනවා අපිට. ඒ දෙක තුලින් තමයි අපිට වර්ෂාපතනයත් උෂ්ණත්වය සහ වෙනත් සාධක සියලු දෙයක් වගේ තීන්දුව වෙන්නේ. දැන් ඒ තුල සිටින අපිට ප්‍රධානම සම්පත තමයි අපිට තියෙන ජලය එක්තැන් කරගෙන පාවිච්චි කරගන්න හැකි සංස්කෘතියක් තිබීම. ලෝකයේ හොඳම ජල සංස්කෘතිය තියෙන්නේ ලංකාවේ. ඒ පාවිච්චි කරුවේ කෙසේද? ඒ පාවිච්චි කරලා අපි සෞභාග්‍යයටපත් වුණේ කෙසේද? යන ගැන ඉතාමත්ම සාර්ථක වාර්තා විශාල ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. එසේ වුවද වර්තමානයේදී අපි ජීවත් වෙන ලෝකයේ තුල එවැනි සාර්ථක ජල පාවිච්චියක් ගැන කතා කරනවට වඩා කර්මාන්තකරණය සහ වෙනත් නොයෙකුත් ක්‍රමවේද තුළ අපේ ජීවිකාව ඉදිරියට ගෙන යන්න අපි උත්සාහ දරනවා. එහිදී සමහර ප්‍රශ්න අපිට ඍජුවම විසඳුම් දීමට නොහැකි වුවත් අපිට බලපෑම් ඇති කරනවා. ඒ බලපෑම් වලට අපි යම් විදියකින් ප්‍රතිචාර දැක්වීමත් කරන්න වෙනවා. එහිදී ප්‍රධානම වෙන්නේ ලෝකයේ අද තියෙන විශාලම දැවෙනම පරිසර ප්‍රශ්නය තමයි දේශගුණික විපර්යාසය කියන එක. එතකොට මේ දේශගුණික විපර්යාසය නිසා ඇති වෙන වෙනස්කම් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? විශේෂයෙන්ම අපි මොණරාගල වගේ ප්‍රදේශයක් ගත්තොත් ලංකාවේ පිහිටීම නිසාම මොණරාගල ප්‍රදේශයේ අමුතුම පරිසර පද්ධතියක් තියෙනවා. මේක බොහෝ දෙනා නාඳුනත් වැඩි දිනෙක අපි ප්‍රදේශ වාසීන් හැටියට ඔබතුමාලා හොඳටම අඳුරනවා. මේ ළමයි හොඳට දන්නවා ඒක. වියලි කාලය ගත්තොත් අපිට අධික වියලි භාවයක් අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අගෝස්තු ජූනි ජූලි අගෝස්තු කාලය වෙනකොට අගෝස්තු උච්ච වෙන තැනකට එනවා. වියලි භාවය එනවා. නමුත් ඒ එක්කම අපිට නිරිත දිග සහ ඊශාන දිග කියන මේ මෝසම් දෙකෙන්ම යම් ප්‍රමාණයකට සහනයක් ලැබෙනවා. ඒ නිසාම මොණරාගල එක් කොටසක් ඇත්ත වශයෙන්ම බටහිර කොටස නැගෙනහිර කොටස නෙවෙයි බටහිර කොටස මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරගල කියන කඳු වැටිය සහ ඊට ආසන්නව මධ්‍යම කඳු වැටිය තියෙන නිසා දොරපොදේ මේ වගේ ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් තෙත් ස්වරූපයක්